ඒ කියනනේ ඔව් ඇත්තම කරන්නේ මම දැනගත්තා කාම දායකත් මේ දුවේ කියපු විදිහට මේ දාන නැගෙන ඉන්නේ නැහැ ඒ දෙපාර තුන් පාර මං කැටින් නෑ ගේන්න ඕන කියලා කිව්වින්ද ගේන මං දන්නවා මේ කට්ටිය පාර හොයාගන්න බැරි ඒක මං හොඳටම දන්නවා ඉතින් ඒ පාර හොයාගන්න බැරි දානවා කමන්න ඒ නිසා කුටි කීපයකටම දානිත් පූජා කරගත්තා. කමන්න පුතේ ඒක තවත් ආනිසංසයි. තවත් ආනිසංසයි. මේක කෙලවර කරති ආනිසංසයක් කරගත්ත පින පුතේ සතර පෙර පින තම ඔබතුමියගේ අපේ ආභාගෝ සියදාම පෙර පිනයි. අන්න ඒ පින තමයි ඔය හැමතැනම සතරන් පුතේ ඔබතුමියලා වෙයිට වැඩි පිනක් කරගත්තා. අනිත් කටට නැතුව නෑනේ තව කෙනෙකුට පූජා කරනවා රත්තරන් පුතේ බයන්න තව සන්තෝෂ වෙන්න තව සන්තෝෂ වෙන්න ඔව් සාසාසික සන්තෝෂ වෙන්න මමත් ආයෙත් එනවා අපේ කෙනෙක් හම්බෙලා ජීවිකාට බෝ කිතුමිල රාජ්‍ය කරෝ ගජෝක තීරදරාටම තව කුසල් දහම් කරගෙන පින් ලැබේවා රත්තරන් පුතේ බය වෙන්න එපා ඔබතුමියගේ තව දැක්කේ එන්ට පින බෝම තව දැක්කේ ඔබතුමිය වාසනාවන්තයි සහභාගී වෙන වාසනාවන්ත මාත්‍යාද උදාස සාන්තපුර ඒකේ අනිත් කියන්නේ ඔබතුමිය මේක මූණෙම පේන රත්තරන් ඇත්තම කියන පිරිසුදුතාව වර්ධවන්ත අපි මේ පිනට සම්බන්ධ වෙච්ච හැමෝටම මුදල් ගෙවුවේ හැමෝටම මේ පින අනුමෝදන් කරමු මට මේ වගේ පින් කොටක් මට කරගන්න ලැබුණා අන්තිමට මේ වෙනකම් ඔව් ඒක ගොඩාක් හදවතට මහා ආලෝකයක් වගේ ස්වාමීන් වහන්සේ අයියෝ මට නිකන් හිතසාද වහන්සේට දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සරදාවෙන් තමයි විද්‍ය ඒකල දානක වෙලාවට මට හම්බුණා. ඉතින් ඒක හින්දා මම මේ ඉස්පිරිතාලට ගියා මේ පොඩි බෙහෙතක් ගන්න කියලා අද ඉස්පිරිතාලේ ඉච්චයි. බෙහෙත් දෙන්නල්ලි. ඉතින් මම බලුවා දැන් ගිහලා දැන් දවල් දාන්න මං යන්න වෙලේ පාත්‍රය තරන් යන්න තරක. දැන් දානක මට හම්බුණා. මේ උනායි. ඇත්ති. ඔව් පුතේ සන්තෝෂම වෙන්න අද ඒ වෙනුවෙන්ම කැප වුණා. අම්මහාට මහා සංඝරත්නය දානේ පූජා කරන්න කැපුණේ ඒකේ ආනිසංස මෙවන මෙච්චර එකයි කරලා නිවන් දකිනාතුරු ඉපදෙන ආත්ම සුඛ සම්පල හිතුව ප්‍රතිසම්පල කවදාවත් ඔබතුමිය සතරකපත් නෙවෙයි මම නිතරම පින්ගන්න උදන් කරනවා නිතරම මම ගුවන් වලට හැමදාම රැට භාවනාවට වදිනවා විදේට වදිනවා අද විතරයි උදේට ගියත් මේ දානේ හින්දා නැත්තම් උදේට යනවා ඔයානේ හින්දා ගියේ නෑ ඉතින් ඒ නිසා විදාවලට තර මං ඒ අවුලට අනිවාර්යයෙන්ම කුතුහලපත් කරනවා බය වෙන්න එපා පුදුම මාවදෙන් අපි වෙන්නේ මහා සංඝරත්නයේ පුදුම කැපුණේ ඔච්චර මහන්සි ඒකේ අනිසත් මෙප්පණයි මෙතන දුක් වෙන්න එපා තව සන්තෝෂ වෙන්න අපි ඒ වෙනුවෙන්ම තමයි මහන්සි වෙන්නේ කියලා සන්තෝෂ වෙන්න ඔව් පුළුවන් වෙලාවක හොඳයි රත්තරන් අම්ම මේ මග වෙනුවෙන් කවුද ඊයේ සුවන්වල සාදින් හම්බුණා මේ අපේ දුවයි මේ අපේ ඉතින් පස්සම කන්නේ දාන ගේනම් කියලා උදේ කිව්වා මම කුටියට ඉන්න කුටියට තව සාමරු තුන්නමයි මම ගීත දෙන්න තුනක් ඉන්නවා ඉතින් මේ කට්ටිය කේපු විදිහට දාන ගේන්න ඕන අපිත් ඉතින් හත ස්වාමීන් වහන්සේ නැවත පැහැදිලි කිරීමක් මේ වැඩ ඉන්නේ කේස් ධාතුන් වහන්සේලා මේ අඟුලිමාල මහරහතන් වහන්සේ හරි මේ සරවන් ධාතුන් වහන්සේලා මේ ජයසි මහ බෝධි වහන්සේ පොත්තක් ඉන්නේ කොච්චර වාසනාවන්තද අපිනේ මේක අධ්‍යාන මෛත්‍රී පාටෙන් භාගයක් ගන්න තිබුණා.
මේ රුවන් නිසා ඇතුළේ ඔක්කොම ෆොටෝ ගත්තා. මම වෙනවා මොකද ප්‍රණීත ආහාර ගොඩ මාස් දේ මාස් තෙරකිටල් වට පූජා කරන්නේ. සිතූ පැතූ දේවල් ඉෂ්ට වේවා. ඔයගොල්ලෝ කෝටියකට ගන්න බැරි ටැග් එකක් දෙන්න මේ හදන්න. වතුර මේක මේ මම ඇතුලේ තියෙන ධාතු තමයි මේ පොත් කැලට අරන් සක්‍ර දේවේන්ද්‍රය අරන් පෙන්නන්නේ. මම මාසයක් පිරිත් කියලා. මම මේ පද්මාසනේ මෙහෙම තමයි බුදු වෙන්නේ රහත් වෙන්නේ. හාමුදුරුන්ට බෑ පුටුව කලේසුවා බලලා උච්චාසයන කියනවා. මම පන්සල් හාමුදුරුව කෙනෙක් නෙමෙයි. මේක ලෝකේ පළවෙනි වතාවට තමයි මාසයක් පිරිත් කියලා සත්‍යක්‍රියා කරලා ගත්තේ මේක.